Very good morning යාළුවනේ. Welcome to Travel with Sydney. කොහමද? ඉතින් ඔන්න අද ලස්සන පරිසරයක ඉඳලා ලස්සන වීඩියෝ එකක් දෙන්න යන්නේ ඔයගොල්ලන්ට. ඉතින් කාලයක් වීඩියෝ දෙන්නත් බැරුව ගියානේ. ඉතින් ඔන්න දැන් ඊළඟට දෙන්න දෙවෙනි වීඩියෝ එක මේ. මේ සුපිරිම පරිසරයක ඉන්නේ. ලස්සන ගැමි අත්දැකීමක් ගන්න පුළුවන්. රස කෑම වේලක් අපි හදාගන්න යන්නේ අද. ඒ එක්කම ලස්සන පරිසරයේ තියෙන ලස්සන නවාතැනක් ඔයාලට පෙන්වන්න යන්නේ. ඉතින් මෙතෙන්ට ඕගොල්ලන්ටත් එන්න පුළුවන්. ඇවිල්ලා මේ ලස්සන පරිසරය සුන්දරත්වයේ විඳලා යන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම වීඩියෝ එකේ විස්තර ටික දාන්නම්. එහෙනම් රැඳිලා ඉන්න. අපි යන් එහෙනම් වීඩියෝ එක පටන් ගමු ලස්සනට. නටුවින් ගිලෙහුණු පින්න මලක් සුළඟට පාවවින් මගේ හද මඩලේ නතර වෙලා සෙනෙහස් සුව විඳින් ඉතින් යාළුවනේ ඉතින් මෙන්න මේ අක්ක තමයි අද අපි කැම ටික හදන්නේ රහට. ඉතින් මේ පරිසරයේටම පරිසරත් එක්කම ජීවත් වෙන කට්ටිය තමයි මේගොල්ලෝ. අක්කේ වගේ නම මොකද්ද? එල් සුනන්දා. සුනන්දා. සුනන්දා අක්කා දාතින් අපිට හොඳ කැම වේලක් හදලා දෙන්නේ. මොනවද සුනන්දා අක්කේ හදන්නේ අද කැම? අඹ මාළුව, කිරිකොස් මාළුව, මාළු එම්බුසේරා, මුරුංගා. බුදු අම්මේ. මුරුංගා ඒ ටික ඔක්කොම කිරිකොස් ඒම දැන් ගහේ කඩා ගන්න යන්නේ නේ කොස්කෙඩිය. ඔව් කොස්කෙඩි ගහේ කඩා ගන්න යන්නේ. නියමයි. ඔය ඇඹුල් දීලකුත් හදනව නේද? ඔව් මාළු එම්බුසේරා හදනවා. ෂා නියමයි. එහෙනම් අපි හදලා කමු නේද? මුරුංගත් ඇත්තටම ඇඟේ ශක්තිය වඩවන කෑමක්. කෑමක්. එහෙනම් හොඳ කෑම වේලක් දෙන්න යන්නේ. රැඳිලා ඉන්න ඕගොල්ලෝ. ඉතින් මේවා තමයි නිදහස කියන්නේ. බලන්නකෝ සත්තු කෑ ගහනවා වටේ. ඉතින් පොඩි නිින්දක් දාගෙන අර අපේ භාෂාවෙන් කියනවනම් ආතල් එකේ ඉන්නයි තියෙන්නේ. පොලුත් කැඩුවද? පොල් කැඩුවා. හරි.
ඉතින් මාරම නිස්කලංකයි මේ වෙලාව. දැන් උදේ 9 මාට විතර ඇති. ඉතින් මේ වගේ පැලකට වෙලා නිදාසේ අද සරන් කැල්ලකුත් ගහගෙන ඉන්න තමයි තියෙන්නේ. පොතක් පතක් ලියාගෙන. ඉතින් යාළුවනේ මේ ලස්සන තැන අයිති මේ අයියට. මේ අයියා අපේ ජයන්ත අයියා. ඉතින් ජයන්ත අයියේ කොහොමද? හොඳයි. හොඳයි. මේ කොහොමද මෙච්චර ලස්සන තැනක් හැදුවේ ඔයා? ඒ කියන්නේ ලොකු දුක්බර කතාවක් ඇති මේක පිටිපස්සේ නේද? හා? ලස්සන කතාවක් තියෙනවා අපි පස්සේ කතා කරමු. ඒක නෙන්න. ලස්සන තැනක් හදලා තියෙන්නේ. ලස්සන තැනක් කියන්නේ මමත් උඩ ගියා අයියේ මේ වගේ ලස්සන තැනක් මේ වගේ තැනක තියෙනවා කියලා කිව්වම. ඉතින් මේ දැන් මෙතන චුට්ටක් මට කියන්න අයියේ දැන් මේ වීඩියෝ එක බැලුවට පස්සේ කට්ටිය එන්න අහයි. එතකොට මෙතන කී දෙනෙකුට වගේ සාමාන්‍ය නවතැන් පාසුකම් සපයන්න පුළුවන් දාවොත් එහෙම 20කට පුළුවන් නවතැන් පාසුකම් සපයන්න. 20කට වගේ පුළුවන්. පුළුවන්. හරි. එතකොට බුෂ් ෆයර් එකක් අනම් මනම් ඔක්කොම ගහන්න ඔයාලා ලෑස්ති කරලා තියෙන්නේ නේද? ලෑස්ති කරලා තියෙන්නේ. හැමොක්ම තියනවා කියලා කිව්වා 20ක් විතර. හැමොක් 10ක් තියෙනවා. 10ක් විතර. සම්බෙට් තියෙනවා. ඉනිමෙල ගහලා දෙනවා. ඉනිමෙල ගහලා දෙනවා. ඕන දෙයක් ලස්සනට කැම්බීම් ලස්සන කැම්බීම් තියෙනවා. ඉතින් තමන්ගේ සීමාවේ කටයුතු කරලා ලස්සනට පරිසරෙත් භුක්ති විඳලා යන්නයි තියෙන්නේ නේද? පරිසරෙත් භුක්ති විඳලා යන්නයි තියෙන්නේ. ඉතින් මෙහි ජයන්ත අයියා ඇවිල්ලා සාමාන්‍යයෙන් ආගමානුකූලව ජීවත් වෙන මිනිස්සෙක් මට කතා කරනකොට තේරෙනවා. ඉතින් දඩමස් එහෙම සම්බන්ධව දැන් මේ පැත්තවල වලට සාමාන්‍ය ආවෙනිකයිනේ දඩමස් කිව්වොත් එහෙම. සමු වහනේ දඩමස් එහෙම අරකයි මේකයි කෝකින්ද මන්දිරේ. අයියා ඒ සම්බන්ධව මොනවද දරන මතේ? දඩමස් නම් අපි කන්නෙත් නෑ මෙහාට ගේන්නෙත් නෑ. ඔව්. කවුරුවත් ඉල්ලන්නත් එපා මේ කෝල් කරලවත් ඉල්ලන්න එපාද මේ මෙහාට එන්න කැමති දඩමස් අහන්නවත් එපා. ඔව්. දඩමස් කියන ඒවා මේ මෙහි තහනම් වචනයක්. තහනම් වචනයක්. ඔව්. ඇත්තටම හොඳයි සතුටුයි. සත්තු ජීවත් වෙන්න ඕනේ පරිසරයේ ඒකම අපිත් ලස්සනට ඒ සත්තුත් එක්ක ජීවත් වෙන්න ඕනේ නේද? අනිවාර්යයෙන් සත්තුයි අපි එකට ජීවත් වෙන්න ඕනේ. ඇත්තටම. ඉතින් මේ බලන්නකො මේ යාළුවෙක් ඉන්නවා මෙයා හැමදාම එනවද උදේට? හැමදාම එනවා අපිත් එක්ක ඉන්නේ. ඇවිල්ලා අයියා ඉතින් මොනවද දෙන්නේ කන්න බොන්න? කිරි දෙනවා දැනට තාම තනකොළ කන්නේ. අම්මා නම් නැහැ කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. මෙයා පුරුද්දට එනවා ඒ කියන්නේ. පුරුද්දට එනවා. ඇවිල්ලා හැන්දවට එනවා. හැන්දවට යනවා. අනේ හරි ඊලයි වගේ නේද? හරි ඊලයි. බලන්න හරි අහිංසක සත්තු නේද අයියේ? ඒකනේ කියන්නේ මම මරන් කනවනේ මිනිස්සු ඇවිල්ලා. ඒකනේ එන්නම්. ඔයාට හරි ආදරේ ඔයත් එක්ක මාර එකමුතුවක් තියෙනවා නේද? ඔව් මගේ පස්සෙම තමයි ඉන්නේ. එහෙමද? එතකොට රෑ වෙනකොට යනවා හැන්ද වෙනකොට ඒ යනවා අය. අපිත් එක්කම ඉන්නවා ඉතින් ඔය ගස්පළු වල läගලා ඉන්නවා. බල්ලෝ එහෙම සතුන් කයිද කියලා තමයි ඉතින් අපිට බය. බය. එතකොට බැද්දට එහෙම ගිහිල්ලා ගියොත් එහෙම එන්නේ නැතුව ඉන්නෙත් නැද්ද? එනවද කොහමද? එනවා. මන් දැක්ක ඔයා කිරි එහෙමත් ලෑස්ති කරලා දෙනවා. තකණියා කිරි ගේන්නත් ගියා ඔයා මෙයාට. මේ කිරි දෙනවා දැනට. මේ කිරි හොඳට කනවද? බොනවා මේ. බොනවා දියාරුවට වගේ. ඔව්. ඇත්තටම හොඳයි සතුටුයි. නෑ මෙන්න ඉතින් මේ සත්තු ජීවත් වෙන්න ඕනේ නේද? වෙන්න ඕනේ. බලන්න සමහර මිනිස්සුන්ගේ දිව පිනවන්න මේ අහිංසක සත්තුක මරනවනේ නේද? ඒකනේ. ලස්සනම සතා. මෙයා ලොකු වෙනව නේද අයියේ? ඔව් මෙයා ලොකු වෙනවා. බලන්න. වෙනකොට ඉතින් යාවි කැලේට. කැලේට යාවි නේද? ඔව් මූ ඉන්නවා මේ හරිය 40 50 වගේ කට්ටිය ඉන්නවා. රංචු පිටින්. ඔව් රංචු පිටින් කොහෙලා වෙත් ඉන්නවා. ඔය දිව මේවා කරගෙන අලි 20 25 වගේ නිතරම. අර පිටියට එහෙම බහිනවද ඊට ගම? පිටියට කන්දට එහා පැත්තේ මෙතන ඉඳන් කන්ද උඩ ඉන්නකොට අලි ඒ මොකක්ද අයියේ කන්ද? ඒක යග්ගල් කන්ද. යග්ගල් කන්ද. හරි. කඳු දෙකක් තියෙනවා අපිට. උණ කන්දයි යග්ගල් කන්දයි. යග්ගල් කන්දයි. හරි. හරිම ළඟයි හරිම ලස්සනයි. ඔව්. ඉතින් මම තවත් විශේෂයෙන් කියන්න ඕනේ මේ ජයන්ත අයියා ආයේ මේ කම්මැලිකම ගෑවිලාවත් නැති මිනිස්සෙක්. ඉතින් ඕගොල්ලෝ ආවොත් දැනගන්න පුළුවන්. ඉතින් මේ ගමේ මිනිස්සුන්ත් එක්කත් මම කතා කරා. මිනිසුන්ට කන්න දෙන්නම තමයි හැම වෙලාවෙම කවුරු හරි ආවොත් ආයේ උපරිමයෙන්ම සලකලා යවනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒක හොඳ වාසනාවක් මිනිස්සුෙකුට කන්න බොන්න දෙනවා කියන එක නේද? අපි ගියාත්ම ඉඳන් අරන් ආපු දෙයක් ඒක. ඉතින් අයියේ ඔයා තව හොඳ දෙයක් කිව්වා සල්ලිම බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි මේ වැඩ කටයුතු කරන්නේ කියලා. ඔව් ගොඩක් දෙනෙක් මගෙන් අහනවා එන්න සල්ලි ඕනිද? එහෙම නෑ ඇවිල්ලා අපිත් එක්ක මේවා කට්ටියත් එක්ක මේකට එකතු වෙලා වියාගෙන කාලා වැඩ කරලා ඔව් සතුටු වෙලා යන්නයි තියෙන්නේ නේද? යන්නයි තියෙන්නේ. මේ මරුන් ගහඳයි නේද? හරියට මේක සුද්ධ කළා ගමු.
නිදාසේ තැඹිලි ගෙඩියක් බොනවා. මේ පෑවිල්ලත් එක්ක තැඹිලි ගෙඩිය ආයේ පං කාදුයි. කියලා වැඩක් නැහැ. මොනවා දැම්මේ ඔකට? මේකට මේ පහේ කුඩුයි ඔව්. මිරිසු විතරයි. පහේ කුඩුයි මිරිසු විතරයි නේද? හරියට. දැන් මොනවද අක්කේ කරන්න යන්නේ? මාළු එම්බුසියල හදා ගන්න. ඔයාලා මේ බෙදගත්ත ටික නේද? පහේ ටික මේ මාළු ටිකට දානවා. දා ගන්නවා. තා මොනවද දාන්නේ? ඊට පස්සේ ගොරක. ගොරක ටිකනේ. ඔව්. ඊට පස්සේ ගොරක වලින් තමයි අර ඇඹුල් දියල් එකේ. ඔව් ගොරක තමයි ඇඹුල එන්නේ. ඊට පස්සේ සුදු ලුණු මේ ඒ ටික. ඒ පන්නේ ටික. කුරුදු පොතු දාලා තියෙනවනේ. ඔව් කුරුදු පොතු. වත්තේම කඩාගත්ත කුරුදු පොතු ටික. ඔව්. ඊට පස්සේ කරපිංචා. කරපිංචා. ඊට පස්සේ ලුණු. ලුණු නේද? ඔව්. ඇඹුල ගන්නේ ගොඩක් දුරට ගොරක වලින්ද? ගොරක වලින් ඇඹුල ගන්න ගොඩක්. සීඹලා එහෙම දානවද? සියඹලා දාලා එච්චරම හරියන්නේ. සාර්ථක නැහැ. ඊට පස්සේ හොඳට කලවම් කරගන්න. කලවම් කරගන්න. හරි. ඒකම තුන කලවම් කරගන්න. කලවම් කරගන්නවා නේද? ඉතින් හොඳට කලවම් කරගන්න තරම තමයි ඒක ඔව් රසය. රසය ඉන්නේ නේද? කරපින් තමයි. දැන් ඕක ලිපේ තියන් දෙන්නේ නැක්කේ. ඔව් ලිපේ තියන්නේ. ඔව්. මේක ලිපේ තියලා මත ගින්නෙන් තම්බන. මද ගින්නේ නේද? ඔව් තම්බලා ඉස්ම ගතියලා ආවට ගින්දරකට අපි බා ගන්න. ඊට පස්සේ තම තමයි ගින්දර වැඩියෙන් දුන්නොත් එමේ ඒක සාර්ථක නෑ නේද? සාර්ථක නේ ගින්දිලා යනවනේ පිට. ඔව්. මත ගින්න තමයි හැම දෙයක්ම යන්නේ. යන්නේ. ඔව්. මම කිරිබස් ලිපේ තියලා. දැන් ලිපේ තිබ්බා නේද? ඔව් දැන් ලිපේ තියලා මත ගින්න. මද ගින්න තමයි ඉතින් වැඩේ වෙන්න ඕනේ නේද? ඔව් මත ගින්නේ වැඩේ වෙනවා. ඊටකොට කිරිකොස් මාළු වල ලිපේ තියලා. ඔව්. ගන්න. මේ යාළුවනේ. දැක්ක නේද? සුන්දර අත්දැකීමක් ලබා ගන්න පුළුවන් මෙතෙන්ට ආවනම්. මම විස්තර දාන්න. ඉතින් මම ඇත්තටම මාර ආසාවෙන් ඉන්නේ බලන්නකෝ. මාර නිස්කලංකයි සත්තු කෑ ගහන එක ඇහෙනවා. ඉතින් එන අපි ඉතින් ඇත්තටම අපිට නිදහස තමයි අවශ්‍ය. ඉතින් කාර්යබහුල ජීවිතයක් ගත කරන හැමෝටම ඉතින් මේ වගේ පරිසරයකට ඇවිල්ලා නිස්කලංකව ජීවිතය ගත කරන්න තමයි ඉතින් කොමනෝ වෙලාවක අපි බලාපොරොත්තු වෙන්නේ. අපිට අහුවෙච්ච හැම වෙලාවකම අපි ඉතින් මේ වගේ අත්දැකීමක් ලබා ගන්න ඕනේ. කුකුල් මස් මොනවද කරන්න යන්නේ? පොද්ද වගේ බොරේට හදනවද? බොරේට හදනවනේ. මේක ඉතින් අද අපි හදන්නේ බ්‍රොයිලර් කුකුලෙක්. මස් එක තියාගන්න යන්නේ. ඔව් ඊට පස්සේ මේ පහේ ටික බෙදලා රන්වන් පාට වෙනකම් බෙදලා ගන්නවා තෙල්ලු. තෙල්ලුලිම බෙදලා ඊට පස්සේ කලවම් කරනවා නේද? ඊට පස්සේ බිමට දාලා හරි ඔහොම තීද්දි හරි ආහා. කවලම් කරලා ඒකත් මදගිනි තඹ ගන්නවා. තඹ ගන්නවා හරි. ඔව්. මේ ඇඹුල් ජල් එකත් ඔව්. එම්බෝසියල් එකක් දැන් ගොඩක් දුරට. අපි මේ කරපිංචා රම්පේ ඒ ටික තෙලෙන් බෙදලා දා ගන්නවනේ. සුදු. දැන් මාසේ කලවම් කරන්න යන්නේ නේද? ඔව් කවලම් කරන්න යන්නේ කවලම් කළා දැන් අපි ලිපේ තියාගත්ත තෙල් ටිකට දානවා. දා ගන්න. ඉතින් යාළුවනේ අපි අද ඉන්නේ මොන්රාගල දිස්ත්‍රික්කේ.
ලස්සනම තැනක ඉන්නේ. එහෙනව නේද සත්තුන්ගේ කෑ ගැහිල්ල. මාරම සුන්දර පරිසරයක්. ඉතින් ලස්සන වැවක් එක්ක ලස්සන වැව් පිටියකුත් තියෙනවා. ඉතින් මේගොල්ලෝම තමයි මේ වැව හදලා තියන්නේත්. හැමෝගම ප්‍රයෝජනෙ සඳහා. උතින් බලන්න. ඉතින් ජයන්තයි මේ මොනවද මෙතන දැන් වාගේ මේ තව තැනක් ලස්සන වැඩක් වෙනවා වගේ. අපි මේ කුරුඳු අපි මේ වගා කරලා මීට අවුරුදු 4කට කලින් වගා කරපුවා. හරි. මම තමයි මේ ඉස්සෙල්ලම් පටන් ගත්තේ. මේ පැත්තේ. ඔව් මේ පැත්තේ. මේ දැන් කපනවා. දැන් මේව තමයි පොත්ත ගලවලා ගන්නෙ නේද? පොත්ත ගලවලා ගන්නේ. හරි. මේක අපි මේ හදන්නේ මේ සූද විලවුන් වලට එහෙම මේ සෙන්ට් වරිග වලට සබන් වරිග වලට කවලම් කරන්න මේ ස්විට්සර්ලන්තෙන් අපෙන් ඉල්ලනවා මේවා. ඉල්ලනවා. මගේ යාළුවෙක් එහෙ වෙළඳ පොළට දාන්නේ කියලා. අපි මේකට තමයි කරන්නේ. නියමයිනේ. අපේ ගම්මිරිසුත් තියෙනවා. අපේ දුරු තුන පහ මේ සියලුම දේ ඉල්ලනවා මගෙන් ස්විට්සර්ලන්තේ. ඒකට ඔයාලට මෙතන මේ මම දැක්ක විදිහට ඔය හැමදේම තියෙනවා නිකන් ස්පයිස් ගාඩන් එකක් වගේ කරන්නත් පුළුවන්. හැමදේම තියෙනවා. සාමාන්‍ය ළමයෙකුට උනත් මොකද්ද මේ ගහ කියලා ඇවිල්ලා බලන්න පුළුවන්. අධ්‍යාපනය ලබන්න පුළුවන්. මේ කුරුඳු පොතු ගලවනවා දැකලා නැහැනේ. නෑනේ. ඉතින් මේ බලන්න මේ කුරුඳු වල පොත්ත ගලවලා ගන්නවා. දැන් බලන්න ගලවන විදිය. ඒක හරියට පොත්ත සෙට් වෙලා තින්නේ ගලවන්න විදියට නේද? ඔව්. බලන්න. ඒක ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ නේද? ඔව්. නැත්තම් ඩැමේජ් වෙනවා. නැත්නම් දැනෙච්ච මේ පැනන්නේ. ඔව්. ඒකනේ බාන්න ලස්සන නේද? එතකොට මල්ලි මේ ඔය අතට එකක් දාගෙන ඉන්න මොකක්ද ඒක චුට්ටක් පෙන්නන්න බා. මේක මේ අපි මං ඉස්සෙල්ලාම ඇත්තටම විදුවේ අත කපාගෙන මේකක් දාන්න. මොකද හේතුව? මේක අර ඉර ගහන්න ලේසි නැත්නම් ඇඟිල්ල මේක ගැටවලා ඇතිල්ලනවානේ. රයිට් රයිට්. ඉර ගෙලින් ගහ ගන්න ලේසි එක දාගත්තා. හරි හරි. එතකොට දැන් ඔහොම ගලවලා දැන් දවසට ඕගොල්ලෝ කොච්චරක් විතර ගලවනවද කිලෝ? මේ වගේ පතුරු 6ක් විතර. කිලෝ 6ක් විතර ගලවනවා. හරි හරි. එතකොට ඩේලි මේක කුරුඳු කපපු දවස් වලට ඔයගොල්ලන්ට වැඩ තියෙනවා. ඔව් හැමදාම ඉතින් අපි දැන් මේම පතුරු යවන්න මේක වේලෙන්න තියන්න ඕනද නැත්නම් කපපු ගාම ওই පතුරු ටික ගලවන්න ඕනද කොහොමද? මේක කපපු ගමන් ගලවන්න වේලෙන් පස්සේ ගලවන්න බෑ. වේලෙන් පස්සේ ගලවන්න බෑ. නෑ. වේලෙන් පස්සේ ගලවන්න බෑ පුපුරු නයිට පස්සේ දිර්ලා වගේ මේවා වෙනවා නේද? අන්න ඔව්. දැන් නිකන් රබර් එක වගේ තියෙනවානේ. දැන් රබර් එක ඊට පස්සේ මල්ලි ඕක කපලා ඉවර වෙලා වේලනවද? වේලනවා කියන්නේ මේ පොඩි දාන මේ ඇතුළට වේලෙන් දාගෙන මේ. හරි හරි. ඒ ඔක්කොම දාලා හරියට බන්ඩල් එක වගේ හදනවා. ඔව්. හරි. ඔව් තමයි තත්ත්වය. ඉතින් මෙතන තව හොඳ වැඩක් වෙනවා. ඉතින් ඒක තමයි මට ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ. ඉතින් සංචාරක නවාතැන් තනක් විතරක් නෙමෙයි ඊටත් එහා ගියපු ගොඩක් දේවල් වෙනවා. ඉතින් මට මේක එක වීඩියෝ එකකින් පෙන්වන්න මදි. තව වීඩියෝ එකක් අනිවාර්යෙන් අපි කරන්න වෙනවා. කොස් එකට මොනවද දාන්නේ කලවම් කරන්න? පොස් එකට කවලම් කරනවා, පහින් කවලම් කරනවා, මිරිස් කලා දෙකක් විතර කපලා දානවා, සුදු ලුණු ඔව් දානවා. මිරිස්. ඔව් කොඳු දානවා. සුදු දාලා කහ කුටි ටිකක් දානවා. ඔව් කහ කුටි ටිකක් දානවා, කිරි දානවා. කිරි දානවා. තුන පහෙත් දානවා නේද? පහ පොඩ්ඩක් දානවා. හරියට. එච්චරයි. දීකිරි වලින් තියාගන්න. ඔව් දීකරෙන් තියාගෙන පස්සේ මිටි ටික දානවා. දාගන්න ඕනේ. ලුණු ටිකක් දාගන්න ඕනේ. ඔව් ලුණු ටික දාගන්න. මේවනේ කෑම කියන්නේ නේද? ඔව්. ගම්මිරිස් කුඩු පොඩ්ඩක්. ගම්මිරිස් කුඩු පොඩ්ඩක් දාගන්න ඕනේ. ඔව් පොඩ්ඩක්. හරි. ඊට පස්සේ දීකිරි වලින් තියන්නයි තියෙන්නේ. ඊට පස්සේ දීකරෙන් වලින් තියන්නයි තියෙන්නේ. කියන්නකෝ.
දැන් කොස් එක තියන්නේ නැහැ බත් එක බානවද කිව්ව ඔව් බත් එක බාන හදා. බත් එක අපි මේකෙන් තියෙනවා. හරි කොස් එක මේකෙන් තියෙනවා. කොස් එක නේ ආරයි කො බලමු කොස් එක ෂා කිරි කොස් මාළුව. කිරි කොස් කියන්නේ ආය හොඳටම පැහිලා නේද ඔව් හොඳටම තියෙනවා. දැන් ගෙදර මේකට මදගින්නේ තමයි දාගන්නේ. මද ගින්නේ නේද ඒක ඉතින් තැම්බෙනවඩක් ගාලා ඔව් ටක් ගාලා තැම්බෙනවා. හරි ඒකම දැන් අපි මේ මස් එකත් මස් එකත් තව පොඩ්ඩක් කියලා ටිකකින් බාන්න පුළුවන් නේද බාන්න පුළුවන්. හරි එහෙනම් ඔය හොඳ කෑමක් අද දෙන්න යන්නේ අපිට හොඳ කෑම. මේක බලමුද අපි මාළුවෙක්. ඇඹුල් දියල් එක ෂා ඇඹුල් දියල්ලත් ආයි නියටම සෙට් වෙලා තියෙන්නේ ඉතින් ඇයි දැන් මේ කට්ටිය ආවොත් එහෙම මේ වගේ මේක ඇවිල්ලා නිකන් පොඩි කොටේජ්ස් වගේ නේද තියෙන්නේ ඔව් පුළුවන් විදිහට හදලා තියෙන්නේ හරි ලස්සනයි මේකේ 3 දිනකට විතර මේක 3 දිනකට පුළුවන් ඔව් සැප්පාසු දෙන්නෙක් ඉන්න පුළුවන් පුළුවන් මේ වගේ දැන් මෙතන 4ක් තියෙනවා එතන එහා පැත්තේ එකක් තියෙනවා ඔව් ඒක ඔක්කොටම 20ක් විතර ඉන්න වෙලාවේ ඉන්න පුළුවන් ගෲප් වශයෙන් ඇවිල්ලා ජස්ට් ලස්සනට විනෝද වෙලා සතුටු වෙලා යන්න හැකියි යන්න පුළුවන් ෆැමිලි පොඩි කට්ටියට විශේෂයෙන්නේ ඔව් ඒක නෙන්න ඇත්තටම මේ හැන්දෑව වෙනකොට තවත් ලස්සන ඇති මෙතන නේද එනකොට ලස්සනයි අලි එනවා අලි කොයි හරියට වගේ එනවද වටේට එනවා ළඟම එනවා මේකනේ මාර නිස්කලංක පරිසරයක් නේද දැන් මේ අඹ ව්‍යංජනිකුත් හදනවානේ අඹ කොහොමද අක්කේ හදන්නේ අඹ හදන්නේ මේ පහේ බැදලා අඹ ටික හතරට කපලා දාලා තෙල් පොඩ්ඩක් පිටෙන් පාදු කරලා මේ ඇඹුලට පැන රසද ඇඹුලට වගේ හදලා සීනි පොඩ්ඩක් දාලා ගන්නවා. ගන්නවා ෂෝ එතකොට රසය තියාගෙන කන්න පුළුවන් සතිය දෙකක් වුණා. තියාගෙන කන්න පුළුවන් නේද ඔව් තියාගෙන කන්න. සතිය දෙකක් වුණත් තියාගන්න පුළුවන් සමහරු මේ දැන් අඹ වැටෙන කාලේනේ මේක ඔව්. ඉතින් වැටෙන්නේ ඉස්සෙල්ලා ගැට පිටින් පැවිච්ච අඹ කඩලා අරගෙන මේ වගේ ලොකු මේ අවුවක් තියෙන වෙලාවට වේලනවා. වේලලා ඉවරලාක්කේ මම දැකලා තියෙනවා බෝතල් වල දාලා තියලා අවශ්‍ය වෙලාවට අරගෙන අච්චාරු හදනවා. අච්චාරු හරි උයලා හරි ගන්න පුළුවන් ඒක. ඒලක් කන්න පුළුවන්. ඔව්. ඒමත් හොඳයි. ඒක තර රහයි. රසයි ඒක. ඕනම දෙයක් එම හදලා කත්තයි. මේකනේ. දැන් මේක හදන්නයි තියෙන්නේ නේද? ඔව් දැන් අඹ හිලුළු හදාගන්න තියෙනවා. වැඩි වෙලා යන්නේ නැහැ ඉතින් ඕක දැන් මෙන්න නේද? නේ ටක් ගාලා ඒකත් හරියට. හදාගත්තා. කොයි විදිහටද හදන්නේ? මේක තෙල් ටික තෙලට වගේ? ඔව් තෙලට මේ ටික කරකලා තෙලෙන් ආ. ඊට පස්සේ තුන පහක් කරකලා දාලා මිරිසුත් කරකලා මේ අපි වතුර පොඩ්ඩක් දාලා තෙලෙන් හැමෙන්නවා. හරි. ඊට පස්සේ බාලා සීනි පොඩ්ඩක් දාලා ගන්නවා. සීනි ටිකක් දානවනේ ලාවට. අර රහට ඇති. රසයි. ඈ? රසයි. ඉතින් මේ වගේ කෑම කන්න නම් ඉතින් ගමල් වලට එන්න ඕනේ නේද? ඔව් ඉතින්. අපි සීනි දාන්නේ මිරිස් ටිකක් වැඩියෙන් දැම්මා. මේ සීනි දාන්න ඕන නැහැ. මාත් සැර කනවා. කනොත් දිනන දැන් ඔකක්කේ ලිපේ තියාගන්න තියෙන්නේ නේද? ඔව් තෙල් ටික ටෙම්පරාදු කරගෙන ඉන්න. ටෙම්පරාදු කරගෙන අරක දාන්නයි තියෙන්නේ නේද? වතුර ටිකක් දාලා. ඔව්. ලුණු ටිකක් දැම්මා නේද? ඔව් ලුණු ටිකක් දැම්මා. හරි. ආකේ දැන් බස් එක බාන්න දෙන්නේ. ඔව් බාන්න. බාලා ඒකම අඹ එක තියාගමු නේද? ඒක අඹේට තියාගන්න. හරි. අපි අඹේක තියාගන්න. අඹ එක තියන්නේ නේ. ඔව්. දැන් එතකොට ඇඹුල් දියල්ලත් බාන්න දෙන්නේ. ඔව් ඒකත් බාන්න. හරි ඔක්කේ. ඒකත් තැම්බිලා දැන්. තැඹිලා තියෙන්නේ. ඔව් ඒක. හරි. તો බලමුද අපි ඒක. බලන්න. අපරසි ඇඹුල් දියල්ලත් නීමයි. මාසයක් සුපිරි නේද? කාලම තමයි ඈ? බලන්නේ. කාලම තමයි කෝ බලන්නේ. ආයි ඉතින් සුවඳ ගහනවා. දරුණුවට. බටත් ගහගමු. මතත් බෑවද ඒ කියන්නේ? බටත් හරි. නියමයි. ෂා. රෝස කැකුළු වගේ නේද? රසකේකුළු. අපිට ඉතින් බඩගින්න නීවන බතනේ නේද? ඔව් බටනේ. ඒකට ගල් කරන්න ඕනේ. දරුසරු කරන්න ඕනේ. ඔව්.
බතට ගරු කරේ නැත්නම් ඉතින් කැදත් නැහැ. කැඳත් නෑ. ඔව්. අපි හැමදාම එහෙම තමයි. ඒ කියන්නේ ඉස්සර අපේ තාත්තලා කියනවා කණ එක වුණත් හරියට ඔව්. ගරුසරු ඇතුව කැමරට ගරුසරු ඇතුව කන්න ඕනේ. කකුල් හොල්ල හොල්ල ෆෝන් කණේ ගහගෙන ආ ඒක දැන් නම් ඒ ගල්සරු නෑ. ඒ ගරුසරු නෑ. දැන් කෙලින්ම මොනවාද මේ අවුරුදු උත්සවවල බුරිය උඩ තියාගෙන මේ බනිස් කන්නේ. ආ කොච්චර විකෘති වෙලාද ඒ කියන්නේ නේද? දැන් පොඩි ළමයට බත් කවන්න බෑ ෆෝන් එක නැත්තම්. ෆෝන් එක නැත්තම්. පොඩි ළමයිට බත් කවන්න බෑ. උදේට කැවෙන්නේ නැහැ චූම්පාන් කාර්යය නැත්තම්. හැන්දෑවේ කඩයක් පන් ටික නැත්තම් රැයට කැවෙන්නේ නැහැ. ආ ෆ්‍රයිඩ් රයිස් ආ හැම දෙයක්ම තින් දැන් ඉන්න ළමයි බත් කන්නෙත් නෑ. බත් කන්නෙත් නැහැ. ඒ පුරුදු කරලා තියෙන විදිය. අම්මලා පුරුදු කරලා තියෙනවා. පුරුදු කරලා ලේසියට නේද? ඔව්. ඔකයි තත්ත්වය. අඹේක තියන්න ඉස්සලා පහේ ටිකක් දාලා පෙරට දාලා ගන්නවා නේද? ටෙම්පරාදුව දාගෙන. ඔව් ටෙම්පරාදුව දාලා ගන්න. ඊට පස්සේ සංගම් පාටනාට පස්සේ අපි අඹ කැලි ටික දානවා. දා ගන්නවනේ. ඔව්. දැන් අඹ කැලි ටික දාගන්න. අඹ ටික දාන්න යන්නේ. ඔව්. අපිට පොඩ්ඩක් දාලා තැම්බෙන්න හරි. කරනවනේ. පොඩ්ඩක් තැම්බුණාන් පස්සේ බාලා සීනි පොඩ්ඩක් කලම් කරලා ගත්තා. හරි. මේ වාජනේ තැටි උඩට හැදෙන්නේ ඒක. ඔව්. අඹුල ගන්න මොනවද දාන්නේ? සීනි. සීනි. මේ මොකක්ද අපි දැන් ලිපි තියන්නේ? මුරුංගා එළවලු ලිපිතින්. ආ මුරුංගාගනේ. ඔව්. හරි. අමුනිරිස් පොඩ්ඩක්. ආවෙල් පොඩ්ඩක් හරි. ඔව්. සුදුලු. සුදුලු. තක්කාලි. හරි. ලුණු. ලුණු. දාලා එකක් දී කෙරෙන්ද තියන්නේ? ඒක මිරිසක තියලා දී කිරිත් හොඳයි. ආ මිරිසද. ආ ඕගොල්ලෝ ඒක රහ විදිහට හදමු. ඔව්. දී කිරි දාලමත් හොඳයි ඉතින්. හොඳයි නේද? ඊට පස්සේ කහ ටික. ඔව්. පහේ මොනවද දාන්නේ? පහේ තුන පහ දානවා මිරිස් පොඩ්ඩක් දානවා කහ ආ දානවා. ඕකටම දාලා ඉවරලා ලිපි දිනවා. ඔව්. මුරුංගා එකක් තියුවා. ඒකට ඒකත් හරි නේද? එතකොට ඒකත් හරි. ඉවරයි එතකොට. ඉවරයි. බලමුද ලිපේ තියෙන ටික කොහොමද තත්ත්වය කියලා. හරි බලන්න. ඕකේ මොනවද අඹේකද? ඒකේ කොස් කොස් එක. ඒකේ අඹ අප්පඩ අඹේක. දැන් උඩ රස්නේ තියනවා ලිප. ඕ ගොඩ දැන් රස්නේ වල. උඩ රස්නේ. ඕම කොස්සෙත් බලමුද? හරි. අඹේක හොඳට දියාරුයි වගේ. ඔව්. තැම්බෙන්න ඕනේ. හොඳට තැම්බෙන්න ඕනේ නේද? මේ හෙන්දිම කොස් එක බලන්න. ෂා කොස් එකත් තැම්බීගෙන එනවා නේද? කොස් එකත් හරි. කොස් එකත් තැම්බෙලා. කොස් එකත් හරි. දැන් අපි උණුංගා එකක් තියලා තියෙන යාළුවනේ. එහෙනම් ඊළඟට දෙසා බාන්න තමයි තියෙන්නේ. ගැමි රස කෑම නේද? ඔව්. ගැඹුරට කෑම. කෑම. හරි. මේ වලින් ගිහින් දෙමු. දැන් නම් බඩගිනි මාරේ දින ජයන්තයි. අපි කමුනේ. කමු නේද? ජයන්තයි මාර කෑම වෙලා ලෑස්ති කරලා තින්නේ. මම උන්ට පෙන්නන්නකෝ. එහෙනම් යන් අපි කියලා කමු. යන් ජයන්ත. යන්. මේ මාර කෑම වෙලක් නේ හදලා තින්නේ. ඉතින් කියන්නකෝ බලන්න මොනවද හැදුවේ කියලා. කිරිකොස් මාළුවක් හැදුවා, මුරුංගා හැදුවා. කිරිකොස් මාළුවක්. ඔව්. ෂා ඊළඟට මුරුංගා හොද්දා. මුරුංගා හොද්දක් මේ වාල්ලුක. තව මාළු ඇඹුල් සීලා. මාළු ඇඹුල් කියලා ඒකත් නියමටම තියෙනවා. මස් සාමාන්‍යයෙන් මස් හැදුවා. මස් හදලා තියෙන්නේ. මේ අඹ ව්‍යංජනයක් හැදුවා. අඹ වෑංජනයක් හදලා තියෙන්නේ. ඔව්. ෂා. ඊට අමතරව දකුණේ මේ කිරි එකක් තියෙනවා නේද? ඔව්. ඇඹුල් කෙසෙල් තියෙනවා. පපඩම් බෙදලා තියෙනවා. තියෙනවා. හොඳ පැණි බෝතලයක් පැණි තියෙනවා. බෝතලයක් තියෙනවා. ඉතින් අක්කේ නම් මට ටිකක් බෙදන්න ඔයාගේ අතින්ම. හරි. වැඩි බෙදන්න එපා ටිකක් බෙදන්න. හරි. හරි බොහොම ස්තුතියි ඔය ඇති. හරි ඇති. කලවම් කරලා දාන්න ටික.
හරි මුරුංගා ඉස්ම චුට්ටක් දාන්න ආවට. හරි ඇඹුල් දියල් පොඩි කෑල්ලක් දාන්න. අර තියෙන එහා පැත්තේ අන්න ඒක. හොඳට බෑසි. මාස් එක චුට්ටක් කලවම් කරලා චුට්ටක් දාන්න. චුට්ටක් කෑල්ලක් වගේ දාන්නක් ඇති හොඳට. හොදි ටිකක් දාන්න. බත් එකට හොදි අවශ්‍යයි නේද? ඔව්. තව ටිකක් දාන්න. හරි. දැන් අඹ. ෂා. ඇති ඉස්ම ටිකක් දාන්න ලාවට. අඹ එකත් එන සරු පාටයි නේ. කො පෙන්නන්න බලන්න. ෂා. පපඩම් තියෙනවා. පපඩම් නම් ඕනේ නැහැ. උඹට වැඩි පපඩම් වලට. එන කමු නේද? ඉතින් යාළුවනේ මේ ජයන්ත අයියලාගේ තන ලස්සන කෑම වේලක් හදලා ඒකට බාන්නකො මේ සුපිරි කෑමක් හදලා තියෙනවා මේ අක්කලා. ඉතින් එන මම මුලින්ම රස බලනවා. එනාගේ බොහොම ස්තුතියි. අංකාදු දුනු ඇඹුල්ලේම නියමට මල්ලලා තියෙනවා. ෂා. මොමල්ලාගෙන. කොහමද මේ වගේ කන්න ඉතින් දකුණට මෙන්න ඕනේ. ඇඹුල් දියල්ලත් කියලා නෑ. එහෙනම් යාළුවනේ අපි කාලා හම්බෙමු. ඉතින් යාළුවනේ දැන් අපි කිරි ටිකක් කන්න යන්නේ. මං ආස කිරි වල වැඩි හරියක් යොදේට. වැඩි දා ගන්නවා. අලුත්ම මේ කිරි වැඩේ ඉවරයි. ආයේ දකුණේ මේ කිරි කියන්නේ ඉතින් වෙනම කලාව. එහෙනම් හම්බෙමු ආයේ. ඉතින් යාළුවනේ මේ තිරේ පිටුපස්සේ ඉඳලා උදව් කරපු කට්ටිය මේ ඇත්තටම ගමේ මිනිස්සු හරි හොඳ මිනිස්සු. කීන පරක්කුවට ආවිල්ලා මේ අක්කත් එක්ක ඇවිල්ලා යාගේ ලේලිලා දුවලා ඔක්කොම ඉන්නවා. ඉතින් මේ අයියත් අපේ කවුද චන්දන අයියද? පියන්ත අයියා. පියන්ත අයියත් මාන්සි වුණා. කුස්සියලි පැහැදුවා හදලා ඔක්කොම කරලා ලස්සනට වැඩේට මේවා කරා මේ කට්ටිය මහන්සිලා දැන් ඉතින් කනවා. ඉතින් පොඩි වබෙකුත් ඇවිල්ලා ඉන්නේ උයන්න. ඉතින් යාළුවනේ අදට ලස්සන vlog එකක් කරලා ඉවරයි. ඉතින් ලස්සන පරිසරයක ලස්සන මිනිස්සුත් එක්ක. ඉතින් මේ වීඩියෝ එකත් බලන්න. මේ තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න. ඉතින් මගේ වීඩියෝස් වල වීඩියෝ බලන කට්ටිය subscribe කරන්න නැතුව වීඩියෝ එක බලලා යනවා. පුළුවන් නම් පොඩි subscribe පාරකුත් දාගෙන support එකක් දීගෙන යන්න. එතකොට තමයි ඉතින් ලස්සන වීඩියෝ ඔයගොල්ලන්ට ඉස්සරහට දාන්නේ. එහෙනම් travel with Sydney වෙතින් මම සමු ගන්නවා අදට. ජයන්ත අයියාගේ සුපිරි වාඩියේ ඉඳලා. ජය වේවා.